අයිබෝන් කියලා හැමෝම අපේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අදත් වෙනදා වගේම ඕගොල්ලන්ට තාම මනස්කාන්ත ඉඩමක් අපි අරන් ඇවිල්ලා තියෙනවා. බලන්න මේ ඉඩමේ තාම සුන්දර වටපිටාව. ඊතරම කිව්වොත් මේක ඕගොල්ලෝ අර ට්‍රිප් එහෙම ගියාම දකින්න ආස කරන දර්ශන පෙළකින් සමන්විත ඉඩමක් ඇත්තරම මේ ඉඩම පිහිටලා තියෙන්නේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ. බලන්න ඈතින් කඳුවල දිස්සනවා. ඉඩමත් ඉතාම සරුසාරයි කොළ පාටින් දිස්සනවා. ඉතාම ලස්සනයි මේ ඉඩම. අපි මේ ඉඩම ගැන විස්තර මේ වීඩියෝ එක බලන ගමන් බලමු. ඒ අතරේ ඔයගලන්ට වීඩියෝ එකේ ඉඩමේ සුන්දරත්වය විඳින්නත් හැකියාව තියෙනවා. ඉතින් මම ඉස්සෙල්ලා ගියා මේ ඉඩම පිහිටලා තියෙන හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගන ගිනිගත් හේන පාරේ තමයි මේක පිහිටලා තියෙන්නේ. ඔයගොල්ලෝ සිරිපාදේ එහෙම යනකොට දකින්නේ ගිනිගත් හේන පහු කරන් යනවා ඇති. ඔයගොල්ලෝ එන පාර අනුව එක වෙනස් වෙනවා. ඉතින් ගිනිගත් හේන මාර්ගයේ බදුපොළ තමයි මේ ඉඩම පිහිටලා තියෙන්නේ. අක්කර 12 මාරක ඉඩමක් මේක. ඉතාම වටිනා ඉඩමක්. එතකොට මේ ඉඩමට ඉඩම් කෑලි දෙකක් අයිති වෙනවා. එකම පවුලේ කට්ටියක තමයි ඉඩම් කෑලි දෙක. එකක් අක්කර 10යි මට මතක විදිහට අනිත් එක 2මාරයි. අක්කර 12 මාරක් වෙනවා. ඉතින් මේ පේන්නේ වලට තේදලු කඩන්න රිකිලි අක්කර 3ක් තියෙනවා. ඊට අමතරව පැලතේ අක්කරයක් තියෙනවා. මේ වර්ෂයේ අවසාන දරු නෙලීම නියමිතව තියෙනවා. ඒත් එකම පොල් ගස් තියෙනවා. අලුත්ම පොල් ගස් 15ක් විතර තියෙනවා. පැරණි පොල් ගසුත් තියෙනවා. කරාබු පළදාව නිල්න ගස් 90ක් විතර තියෙනවා. ඊට පස්සේ කෝපි අක්කර 4ක් තියෙනවා. ගම්බ්‍රීස්වල 250ක් විතර තියෙනවා. පුවක් තියෙනවා තනිකර අක්කරයකම දාලා. ඒකම හවරුණුක ගස් 250ක් විතර තියෙනවා. ඒත් එක්ක මේ ඕගලන්ට පේනා වගේ කොස් මැහෝගනි සපු වගේ වටිනා කියන ගස් විශාල සංඛ්‍යාවක් මේ ඉඩමේ තියෙනවා. ඉතාම වටිනා දේ තමයි වල්ලපට්ට ගස් 40කට වැඩිය මේ ඉඩමේ උගා කරලා තියෙනවා. වල්ලපට්ට ගස් මේකයි කියලා කෙලින්ම මේක පෙන්වන්නේ නැහැ. ඒක වල්ලපට්ට සම්බන්ධයෙන් යම් දේවල් තියෙන නිසා ඇත්තටම වල්ලපට්ට ගස් 40කට අධිකව මේ ඉඩමේ තියෙනවා. හරි. ඊට අමතරව පළතුරු ගස් තියෙනවා මේ ඉඩමේ හැමතැනම. එක්කම පැරණි කෝපි කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ලංකාවට ඉස්සෙල්ලාම වගා කරපු කෝපි වර්ගය. ඒ කෝපි වර්ගයෙන් අක්කර 4ක් තියෙනවා. මේ ඉඩමේ පොඩි ගේ කෑල්ලක් වෙයි තියෙන්නේ. ඒ ඉඩමේ මුරට ඉන්න අයට සහ තොර වැඩ කරන අයට ලැබුම් ගන්න. මේ ඉඩම සම්පූර්ණයෙන් පිරිසිදු ඔප්පු තියෙනවා. මාර්ග පාසුකම් ඔක්කොම තියෙනවා. ඇත්තටම කිව්වොත් එහෙම සංචාරක ව්‍යාපාරයකටත් වඩාම ගැළපෙනවා මේ ඉඩම. යම් කිසි කෙනෙක් අදහස් කරගෙන ඉන්නවා මේ වගේ ඉඩමක් ගන්නවා නම් අරගෙන අවශ්‍ය විදිහට ඩෙවලොප් කරලා ගන්න පුළුවන්. ප්‍රධාන මේ වටේ ලස්සන කඳුපන්ති වට වෙලා තියෙන්නේ. ඇබර්ඩින් දියැල්ල සහ ලක්ෂපාන දියැල්ල මේ ඊටමට දිස් වෙනවා. ඉතාම ලස්සනට වටේ ලස්සනට වලාකුළු වලින් වැහෙනවා. මේක අවශ්‍ය යාමයේ වෙනකොට මීදුම් බානවා. ඒ වගේ ඉතින් හිමිකරුගේ නම්බර් එක ඕගලන්ට දිස් වෙනවා. මම ගාන කියන්නම් 4,60,00,000ක් මේ වෙනකොට මේ ඉඩමට නියම කරලා තියෙනවා හිමිකරු විසින්. අත්‍තරම මිල සාකච්ඡා කරගෙන මේ හැකියාව තියෙනවා හිමිකරුත් සමග. මේ මිල ඔයගොල්ලන්ට ඔෆර්ස් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඔෆර්ස් ඉදිරිපත් කරලා ඇත්තටම මේ ඉඩමේ නියම වටිනාකම දන්න කෙනෙක් මේ ඉඩම මිලදී ගන්නේ බොහෝම ඉක්මනින්. මොකද ඔයගොල්ලන්ට පේනවා මේ තියෙන ඇන්ගල් එකත් එක්ක සංචාරක ව්‍යාපාරයකට නම් මේක ඉතාම ගැළපෙන ඉඩමක් මේ ඔයගොල්ලන්ට පේනවා. තියෙන දර්ශනීය හොටෙල් එකක් මේක ඇන්ගල් එක ගැහුවොත් එහෙම කොහොමද කියලා. අනිත් එක කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ආසන්නයේ කිතුල්ගල කියන්නේ ජලයෙන් බොහොම ආඩ්‍ය ප්‍රදේශයක්. ඉතින් හිමිකරු සමග කතා කරන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝස් ඉඩම් වැටිච්ච ගමන් ලැබුණ ගමන් අපි YouTube channel එක පළ කරනවා. ඒකම අපිට කමෙන්ට් කරන්න ඕගොල්ලන්ගේ අදහස්. අපේ වීඩියෝ ෂෙයා කරන්න ඕගොල්ලන්ගේ යාළුවත් එක්ක. යාළුවන්ටත් එතකොට මේ වගේ අදහස් ලබා ගැනීම හැකියාව තියෙනවා. අපේ channel එකේ තව මේ වගේ ගොඩාක් වීඩියෝස් පළ වෙනවා. ඒ වීඩියෝස් බලන්න, ඒ වීඩියෝස් ෂෙයා කරන්න. අපිත් එක්ක එකතු වෙලා ගොඩක් ස්තුතියි ඕගොල්ලෝ හැමෝටම.